උදේ ඒක කොහොමද? උදේ දැනෙන්න කාලෙකින් නේද? ඒකනේ. තමයි තාපි අමතක වෙලා දන්නේ නැහැ කිය. ආශාක හතරන නදනේ. අත්තේ නේ. හොඳයිනේ. කානනේ. මේ මම කියන්නකො මේ අසිහිනෝන පීටියද කියලා කියපු එක කියන්නකො පොඩ්ඩක්. මේ ඔයා ගෝලයකට කියන්නකො ගෝලයා කියලා දි. ඔව්. මාසෙ මිස් කියන්න බලන්න. ගෝලයේ ගුරුවරු කියන જાතියක් නැහැ. සිහිනෝන පිටියක්. ඔව් ඒක හරි. ඇත්ත තමයි. කරින්නේ මේ මාසෙ මිස් කියන්න බලන්න. හොඳ කෙනාට දුන්නේ කියන්නේ කියලා. හොඳයි. එනවන්නේ. මල්ලිගෙන් තමයි අහගන්න ඕනේ. දන්නේ මල්ලි. ඒ දන්නේ නැහැ කියන එක තමයි සිහිනෝන කියන්නේ. දන්නව නම් සිහිනෝන නැහැ. ඔව් ඒක හරි. ඒකද එහෙම බෑ විස්තර දෙන්න ඕනේ. ඒක තමයි. ඒක අපි කියන්නේ මේවා කියන්නේ. නසීම් මිස් මොනවද දවල්ට කෑවේ? පරිප්පුයි අල. සෝයා. මොකද මේ සිහිනෝන නැහැ. දැනගත්ත හින්දා මොකද්ද කෑවේ කියලා. දැන් ඔය දැනගත්තු එක කාපු එකද? නෑනි. ඒක දැන් ඕකේ. දැන් දැනගෙන කන්න බෑනේ. එතකොට ඒකද නෝන කියන්නේ. නෑ දැන් කලින් කාපු එකක් දැන් දරගන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් කලින්ද දැන්ද? ඔව් ඒක ගන්න බෑ. ඒක නෝන කියන්නේ. කලින්ද දැන්ද? ඉන්නන්න මේ කලින්ද. ඒ කෑවයි කියලා දැන් ගොඩ නැගිනවනේ අප්පච්චි. ඔව්. ඒ ගොඩ නැගින එක මොකද්ද? ඒක තමයි කියන්නේ. කෑවා කියලා ගොඩ නැගෙන එක එහෙම සාක්ෂියකුත් නෑ එහෙම ගන්නත් බෑ. අන්නක තියනවා නම් සිහිනෝන තියෙනවා. අතෝදන් අර ඇත්ත වෙලා කිව්වොත් සිහිනෝන නෑ. කොහොමද ඉන්නේ? මොකක්? ඇත්තයි නෑනේ. දැන් නිදියගත් එක දැනගන්න පුළුවන්ද නැකිටුන? බෑනේ. නිදිලා තියනවද නැකිටලා තියනවද? ඔව්. ඒකෝට අපි පන්ටබල් බොරුවක් නෙවෙයි නිදියාව කියලා කියන්නේ. කොහොමද නිදියාව කියලා දන්නේ? නිින්ද ගියා කියලා අපි කියනෝනේ. අපිට නිින්ද ගියා කියලා. එතකොට දැන් අපිට නිින්ද ගියා කියලා කොහොමද දන්නේ? නිින්ද ගිය මිනිහා ගැන කොහොමද දන්නේ? හැරලාම කියන්නේ. ඔව්. ඒකෝට කොහොමද ඒ හැරිලා කියන්නේ නිින්ද ගියා කියලා? නිින්ද ගියා කියලා දැන් ගොඩ නැගින එකක් තියෙනවනේ. ඔව්. ඒක නිින්ද ගියපු එකද? නිින්ද ගියපු එක නෙමෙයිනේ අපිට නිින්ද ගියා කියලා ගොඩ නැගිනු මෙහෙම හිතේ කියන්නකො. හිතේ කියනෝ නිින්ද ගියා. අතීතේ නිරුද්ධයිනේ. ඔව්. නිින්ද ගියපු එක අතීතේ කියලා ගන්නකො. ඔව්. අතීතේ ගන්න බෑනේ නේ. බෑනේ. එහෙනම් දැන් ඉන්න පුළුවන්ද? ඔව්. එතකොට
දැන් ඉන්නේ ඇහැරලාද නිින්දෙන්න එහෙම කියන්නත් බෑනේ නේ. කෙනෙක් ඉන්නවද? ඉතින් නිරුද්ධයි කියනකොට අනිත් පැත්තේ ඔක්කොම වැටෙනව නේද? ඔව් එහෙනම් කොයි වෙලාවකවත් මේ මොහොත කියලා එක හම්බෙනවා. හම්බෙන්නේ නැහැ. දැන් පච්චුප්පන්න මොහොත කියන එක නොපීඨන දෙයක් නේද? ඔව් ඒක තමයි පච්චුප්පන්න කියන්නේ. ඔව්. අපි හිතන දෙයක් කියලා හරි කියන්න පුළුවන්ද? බෑ. පිළිහිටන දෙයක්ද නොපීඨන දෙයක්ද එහෙම කියන්න බෑ. මේ මොහොත කියන එක. හරි. පුද්ගලයෙකුට ලැබෙන එකක්ද ඒක නෑ? නෑ. එන පුද්ගලයෙක් ගන්න බෑනේ. කලින් ඉතිහාසයක් දැන් හිතන්න පුළුවන්. ඒක නෙන්න. මෙහෙමයි අර දැන් කලින් නිදියපු එකක් ඔව් එහෙම ගන්න බෑ අපච්චර කියන්න ගන්නෑ. නෑනේ හරි. ඔව් කියන්න විදියක් නෑනේ හරි. කලින් මේ කලින් නිදියපු කියන කතාවත් ඒ කලින් නිදියපු එකද? ඔව් නෑනේ. දැන් හැරලාද? දැනුත් ඇහැරලාද එහෙම කියන්න බෑ. කියන්නද මේ තව චූට ලීල් කරන්න බෑ. තව එක්කෙනෙක් ඉන්නවා අපිත් එක්ක. අමාරුද? ඒක කියන්න අමාරු. සෑහෙන්න අමාරුයි. සෑහෙන්න අමාරු. නෑ ඉතින් වචන වලින් කියන්න අමාරුද කියලා මේ දැන් අර ටික කියලා දෙන්න වචන වලින් කොහොමද කියන්නේ? වචන නෑ නේද? නෑ මට ඒක තේරුණා. එතන එතරම්වත් නැතිකොට වචන කොහෙද? එතරම්වත් නෑ. ඔව් දැන් නිින්ද ගියා කියලා අපි කියනෝනේ හොඳට නිින්ද ගියාරවා මේවා. ඊයේ නිින්ද ගැන දැන් කියන්න බැරි එක චූට පැමිණි කෙරුවා. මොනාර උපමාවක් හරි දාලා. මේ හේනයක් පේනවා කියනවාද? ඔව්. ඉතින් හේනයක් පේනවා කියලා දැන් කොහොමද අල්ලන්නේ? ඒ මොහොතම තමයි මේ දැන් කියන්නේ. අන්න හරි. හරියට හරි. එහෙනම් දැන් මේ මොහොත ඉවරයි මේ මොහොත ඉවරයිනේ. ඔව් එතකොට මොහොතක් එහෙම ගන්න බෑ. සිහිනවල කිය. දැන් අම්මා මැරුණොත් දුක වෙයිද? ඔව් ඉතින් හරියට නිකන් යාවුනොත් ඉතින් අම්මා මැරුණොත් දුක එන්නේ කියන්නේ. ඒකට දුක එන්නේ ඇයි ඒකට?
දුකේ ඉන්නේ මම හින්දා. නොදන්න කම හින්දානේ. නොදන්න ගම ඔව්. නොදන්න හින්දා. දැන් මැරිච් එකක් කියන පරණ කන්න අපච්චි ඒක දැන් දුකේ ඉන්න පුළුවන්ද? හ්ම්. ඔව්. යාම මැරෙන්න කලින් හඬනවද නෑනේ? නෑ. නරුණා අපිට අදහස් ඉතින්. එතකොට ඉතින් බැලුවාම හම්බෙන්න පුළුවන් නේද? පරණයි නේද? ඔව්. ආ? ඒ මරුණාම අඬන්නේ දවසයි දෙකයිනේ අන්තිමට ඊට පස්සේ දුක කොහොමද යන්නේ? හ්ම්. ඒක ඉතින් ස්වභාවික රික්මයක් විතරද? නෑ දුක නම් මේක තියෙන්නේ පැදිකටම. ඒ ලෝකයේ අර්ථයෙන් එහෙම ගන්න පුළුවන් ඉතින්. ඔව් ලෝකයක් තියෙනවා මේක. අතර සිහින වන පිහිටියා නම් දුක එන්න විදිහක්. එන්න විදියද? ඔව් මං කියේ දුක එන්න කලින් නෙමෙයි දුක ආවට පස්සේ මං කියේ. මරුණ කියන්නේ ඒක දැන් හම්බෙන්න පුළුවන්ද? ඔව් දැන් මරුණ එක දැන් හම්බෙන්නත් බෑ ඉන්න එකයි මරුණ එකයි වෙන් කරන්නත් බෑනේ. ඒක තමයි සිහින වන. හිටියයින් මරුණා කියලා වෙන් කරන්න බෑ. ඊට වඩා චුට්ටක් එහාට ගිහින් බැලුවොත් මේ මරුණ ගමන් දුක එන්න පුළුවන්. මරුණ ගමන්ම ඇහැට දැක්කද? ඒක තේරුන්නේ නෑ. ඒ ඇහැට දැක්කද? මොකද්ද? මැරෙනවා? හ්ම්. එහෙනම් දැක්කද කිව්ව අපච්චි මැරෙනවද? ඔව් මරනවා පේන්නේ නැහැ. හරියට. ඔව්. මැරෙනවා පේන්නේ නැහනේ. හරි. එහෙනම් මරුණට පස්සේ මරණය කොහොමද පේනවද? කොහොමද නැනේ? කොහොමද නැනේ? නෑනේ. පඩුව තමයි අම්මට සිරි. මරණයටයි මැරෙන්න වෙන්නේ නේ. ඔව් මරණයට තමයි මැරෙන්න වෙන්නේ. අපිට නෙමෙයි අපි නම් මැරෙන්නේ නෑ. අපිට මැරෙන්න වෙන්නේ නෑ. That's okay. නේදනා කොල්ලෝ නේදනා තාක්ෂ කොල්ලෝ. එහෙනම් මැරෙනවා කියලා මැරෙන්න හදන්නේ සිහින වල නැති නිසානේ. ඔව් සිහින වල නැති නිසා තමයි. අමරණීය දහම. ඇහැට හම්බුනේ නැති එකක්. ඇහැට හම්බුනේ නැත්නම් ආපහු හිතට හම්බෙන වගේ කතාවක් නෑ. නෑනේ ඔව්. අනික හිතට හම්බෙන එක මරණය. අන්න හරි. ඔව්. ඒක නම් මට හොඳට පැහැදිලි නේද? එහෙනම් දැන් හිතට හම්බෙන එක මරණය නෙමෙයි නම් හිතට හම්බෙන එක හිතට හම්බෙන එකද? ඕනේ. ඒ හිතට හම්බෙන එක නෙවෙයි වෙනකොට ආයේ මොකවත් පවතින්නේ නෑනේ. හොඳයි එහෙම කතාවක්වත් නෑ නේද? නෑ. එතන කතාවක්වත් කෙනෙක්වත් ලෝකයක්වත් නෑ. හිතට හම්බෙන එකද බැලුවා නම් හරි. අර ඔසමලේ කතාව වගේ. ඇත්තට හිතේ කොහේ හරි මේ
හම්බෙන්න දැන් තියෙනවද දන්නේ නැහැ. හම්බෙන්න. දැන් හිත ගොඩ නැගුණා කියන්නකෝ. ඒක ප්‍රශ්නයක් නෑ. ඔව්. හම්බෙන්නේ. ඒ කියන්නේ ඒක ඇත්ත වෙන්නේ නැහැ නේද? දැනගැනීමෙන්ම තුන්නේ. තුන්නේ ඔව්. දැනගත්ත දෙයක්ුත් නැහැ, දැනගත්ත කෙනෙකුත් නැහැ, ඒ දෙක හතරක් නැහැ, ඒකම දුකේ කියලා තමයි. ඒකම දුකේ කෙලවර කියනකොට ඇයි rahat වෙන්නේ නැත්තේ? ඒක වැඩිලා නැති ඉන්න නේද? ඔව් දැන් ඒකත් ඉවරයි හිතන්න. දැන් මොකද rahat වෙන්නේ? ඔව් ඒකනේ වෙන්නේ. එතකොට rahat වුණා කියලා එහෙම එකක් කරන්න ගන්න බෑනේ. දැන් ඒකම දුකේ කෙලවර කියනකොට එදා එහෙම ඒවා වුණානේ. දැන් මම නිකන් කියන්නේ. කතාව ඉස්සරහට එන්නේ නේද කොහෙන් කරකිලා හරි. මොකක් හරි කරගන්න හදන්නේ. ඔව් මොකක් හරි කරගන්න තමයි යන්නේ. මට කොටියක් දාගන්න බෑ. ඔව් ඔව්. කොටියක් දාන්න මම එක් නෑ කියලා පෙන්නනවා නේ. ඔව් එතකොට මෙහෙ මට පොඩි දා. ඒ තමයි ඉතින් මාර වැඩේ කියන්නේ. මාර වැඩේ ඉතින්. හරි කියන්නකො මොනවා හරි. මම කටත් හින්දෙමු. ඔහොම කතා කරගෙන යන්න මම ලස්සනට ගෙනාවනේ. මම දැක්කද? සුදු ඇඟ බේරගෙන ඉන්න බේර. දැක්කද හොයච්ච හැටි. දැක්කනේ එතන හිටියේ හැටි. කොතනද? දැන් මං කිව්වේ ලස්සනට කරගෙන යන්න කියලා. ඒකෙන් දැන් කලින් කරපු ටික හම්බුණා නේද? එන කිසිනවර නෑ. ඔව්. ඒ සිහින ඕන මාර්ගය නේද මන්නේ? ඔව්. මම මොකක් කරන්න යන්න උත්තරයි. භාවනාව කියන්නේ ඕකම තමයි. වෙන එකක් කරලා හරි භාවනාව. දැන් අද උදේ අද දවල් අද හවස කො මේ මොහොත කොහෙද මේ අද උදේ අද දවල් අද හවස දැනට චුට්ටකට ඉස්සෙල්ලා ඕ කියනකොට මෙතන කොහොමත් හිටින්න බෑනේ නේද?
ඒ කියන්නේ ඔව් ඔව්. එතකොට මේ දැන් බැලුවත් අර ටික එන්න විදිහක් නෑ නේද? අනාගත අතීත. අද මේ දැන් කියන්නේ අතීතය නිරුද්ධයි. නිරුද්ධයි කියන්නේ ඉපදලා නැහැ කියන එක. නැති වුණා නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න එතනින් තමයි හැම එකම වරද්ද ගන්න උතන. නිරුද්ධ කියන්නේ නැති වෙනවා කියන එක නෙමෙයි නිරුද්ධයි කියන්නේ. නිරුද්ධයි කියන්නේ උපදින්නේ නැහැ. හට ගන්න. අතීතේ නිරුද්ධ නම් මේ මොහොතක් කතාවක් කියදෙනවද? ඔව් යෙදෙන්නේ නෑනේ. හැබැයි අර පරිකල්පනයට අහුණා කියන්නේම ඔක්කොම ටික යෙදিলা නේද? යෙදිලා. ඊට අහුණා කියන්නේම යෙදිලා. දැන් වයස කීයද කියලා හෙව්වොත් 65 කියලා කියන්න පුළුවන් නේ. අහුවෙන්නේ නැතුව. ඔව් කියන්න පුළුවන්. ඒ වුණාට දැන් ඔක ලෝකේ හැමෝම කියන්නේ අහුවෙලානේ. අහුවෙලා ඉතින් කියන්නේ. දැන් බුදුහාමුදුරන්ගේ අහුවා. බුදුහාමුදුරන්ගේ අහුවත් 65 කියලා කියයි. හැබැයි අර විදිහට නෙමෙයිනේ. අපි කියන විදිහට නෙමෙයිනේ. නෑ. දැන් අපි මේ ග්‍රාම සේවක ගාවට ගිහින් හිටන් මොකක් හරි කරගන්න වයස කියනකොට මේ වෙලාවේ කියන්න බෑ. ඔව් දැන් ඉන්න ගෙදර කියන්න මේ වෙලාවේ කියන්න බෑ කියන්නේ. දැන් මේක කියන්නම් වෙනවා. නේ? දැන් ගෙදර දරුවෝ අතපොළොව ඉරහඳ තාරකා කස්වැල් දියාලි ගංගා ඇරගල් හම්බෙලාද හම්බුලා කියලා මුලා වෙලාද නාවලා ඔය ඉරහඳ මුලා වෙන්නේ නේද හම්බෙන්නේ මුලා වෙන්නේ හම්බෙන්නේ ඔව් දැන් ඇත්තටම හම්බෙලා තියෙනවද ඒක කවදාවත් ඔය කියන කොටත් මේ පැත්ත බැලුවොත් කොහොමවත් හම්බෙන්නේ නෑ ඒකවත් නෑ අතීතයයි දැනුයි හෙටයි එහෙම එකක්වත් හම්බෙලා තියෙනවද අද හෙට දැන් හිතන්නකෝ මේ හර්ෂ මිස් ගැන හිතන්නකෝ
කොහෙද ඉන්නේ බලන්න. අර්ථවිත් කොහෙද ඉන්නේ කියලා බලනකොට මං ඉන්න තරම් නැතු යනවා. කොහොම ඉවරයිනේ. එහෙද මෙහෙද කියන්න බෑනේ. බෑ. ඒ දෙකම නැතු යනවා. විතර එකත් එක්ක. නැතුව දැන් එහෙ වෙනකොට මෙහෙ හැදිලා. ඔව්. හැබැයි එහෙ වුණ නැත්තම් මෙහෙ වෙන්නේ නැහනේ. නෑ. මගෙන් මිදිලා ඇති. එදා කියන ඕන කියන්නේ. දැන් ඔය හිතන එක දැන් දැනගන්න එක හර්ෂිතද? හර්ෂිත නෙවෙයිනේ. නෙවෙයිනේ. මමද? මුලාවෙන් කොට හටගත්තා. එතනයි ඇත්තට අපි අර කතා කරන්නේ මුලාවෙන් හටගත්තා කියලා. මුලාවෙන් හරි හටගන්න නැති එකයි තියෙන්නේ. මුලාවෙන් හරි හටගත්තද? ඒක තමයි මංගේ මුලාවෙන් හරි හටගන්නේ. හටගත්තා කියලා දැනුනේ අර මුලාව නිසානේ. ඔව් අන්න හරි. හටගත්තේ නෑ. හටගත්තා කියලා මුලාවට දැම්මා. එහෙමයි වෙන්නේ. අර අවිද්‍යාවට පේනවා අවිද්‍යාවට ඇහෙනවා කියලා අර කතාවක් කියන්නේ අපච්චි. එහෙම අවිද්‍යාවට ඇහෙන්න පේන්න විදියක් නෑ. ඔව්. පුටුව තියෙනවා පුටුව අවිද්‍යාවට පේනවා. මොකද්ද ඒක? රාතිනේ බුදුනා. අර බුදුනා අර ගංගා ගැන කියනකොට අර කීවේ ඇලදොල ගංගා ඉරහඳ කියලා එතකොට බුදුනා. ඒව නම් බුදු වෙලා තියෙන්නේ. මල්ලි දැන් අපි කියවනේ මල්ලි දැන් ඔස්සම කවනේ දැන් පුටුව තියෙනවා පුටුව විද්‍යාවට පේනවා කියලා අපි කිව්වේ නැහැ. ඉන්නවලු දැන් ඒක ලොකු කතාවක් නෙමෙයිද මල්ලි. ඒ කියන්නේ දැන් මාර්ගයේ එනකොටත් අපි කියනවානේ ඕක අවිද්‍යාවටයි ඕක වෙන්නේ කියලා. එතකොට එතනම ලොකු කතාවක් හැදිලා. මොකද දැන් ගහට ගහක් පේන්න බැහැනේ මල්ලි. එතකොට දැන් ගහක් තව ගහක් දකින්න නැහැනේ. ඒ වගේ දැන් නමුත් අපි කියනවා අවිද්‍යාවට අපට පේනවා කියලා. එතනම ඒ කතාවෙම මේ එතන ලොකු දෙයක් හැදලා නේද මල්ලි? ඔව් ඒ ඔක්කොම ටික හැදලා ලොකු දෙයක් නෙමෙයි ඔක්කොම හැදලා. ඔව් ඒක තමයි. දැන් ඔය කතාවට දැන් මනට කියනවනේ මල්ලි අවිද්‍යාවට පුටුවක් හැදෙනවා කියලා. ඒ කතාවම වැරදිනේ මල්ලි. දැන් පුටුවට පුටුවක් පේන්නේ නැහනේ. එතකොට මේ පුටුවක් පේන්නේ නැහැ කියන එකවත් හම්බෙනවද? ඔව් ඒක තමයි. ඒක අදාළ නැහැ. ඔව් ඒක නෑනේ. ඔව් ඒකත් මූලික මට්ටමින් තමයි ගන්න තියෙන්නේ. ඔය ඒසි පාසු නැහැ නේද බලනකොට? ඕනේ මහන්නේ. හරියට හෙන්නක් ඕනේ. ඒක තමයි. මේකේ වචන හෙට මෙහෙට පැටලුණොත් ඉවරයි.
දැන් මල්ලි අවිද්‍යාවට පේනවා කියන කතාවේ බොරුව තේරෙනවනේ හොඳට නෙවෙයි. ඒක එළියක්ම නැහැනේ. අවිද්‍යාවට පේනවද? පේන එකට අවිද්‍යාව කියලා කියනවා. ඕමන්නේ දැන් එතන අවිද්‍යාවේ කතාවක් ඇත්තම නැහැනේ නාන්නේ. ඒක තමයි. දැන් අපේ අවිද්‍යාවට පේනවද? පේන එකට අපි අවිද්‍යාව කියලා වචනයක් කියනවා. ඔව් ඒ වචනයක් තමයි. දැන් මෙතන පෙනිලම නැහැ. පෙනිලම නැහැ. හිතලම නැහැ ඇත්තට. අර ගොඩනැගීම නොදක්ක නිසා හට ගන්න විදිය දැක්කේ නැති නිසා අහු වෙනවා. ඒක අපි දැනගත්තා නැතත් ඒක එහෙමම නේද? අහු වෙලා ඉන්නේ හුස්මක් ගත්තත් අහු වෙලා ඉන්නේ. හම්බ වෙනවා කෙනෙක්. පාන්දරේ කියන දෙන්න බෑනේ. ඒ කියන්නේ මේ අපි ඉස්සර කියනවානේ අවිද්‍යාවටයි පුටුවක් හම්බෙන්නේ කියලා. එතන දැන් එහෙම අවිද්‍යාවක් ගැන කතා කරන්න බැහැනේ මානි. කිසිම පැත්තක් ගැන කතා කරන්න බෑනේ. ලෝක විවහාරය තුළ කියන්න පුළුවන් කර මුලාව නිසා ඔය ගොඩනැගීම මුලාව නිසා එහෙම හම්බ වෙනවා. ඔව් එතනින් අර මූලික කතාවක් නැහැ. එතකොට කතාව අවසන්. දැන් ඊයේ දවස් ගැන හිතන්න බෑනේ. හරි මිස් නේ. හරි බෑ කියලා හිතන්න පුළුවන්. බෑනේ මල්ලි ඒකනේ ඒක අදාළම නෑ ඒක දෙන්නෙම නැහැනේ. ඊ ගැන හිතනවා නම් එහෙනම් මෙතන ෆික්ස් වෙලානේ මල්ලි ඒත් මම ගන්න වෙන්නේ. ඔව් ඒකනේ. එතකොට මෙතන කියලා එකක් එහෙනම් හම්බ වෙනවද කොයිද? අපරාධ කට්ටිය වවන ඉතින් හොඳයි. හොදමු. ඒවා. හොදනවා මඩට පඩනවා. දුවමු මිත්‍ර දුවමු. අර කැඩට් ගේ ළමයි වගේ නේද හොදමු කියලා මට මතකයි දුවමු මිත්‍ර දුවමු. ඉවරයක් නැතුව දුවනවා ඈ හොදනවා. ඉවරයක් නැතුව දුවමු මිත්‍ර කියලා ඉතින් දුවනවා. එන්නේ ජීවිතේත් බලන් හිරුවද? දන්නේ නේ. දැන් 11යි 8යි දැන් කතා කරන්න බැරිය. හරි දන්නේ නැහැ කියලා දන්නවද? එතන තමයි තැන. අන්න හරි. නැත්තම් දන්නේ නැහැ.
ජීවිතේ වලන් හේතුවද කියලා දන්නේ නැහැ නේ. ඒකට ඉවරයි ඔක්කොම. ඉවර ගිය ජීවිතේ නෙමෙයි මේ ජීවිතේ. ඉවර කියන්නේ ඒක අපි කියන්නේ ඒක දැක්කොත් මේ ජීවිතේ ඉවරයි. කෙනෙක් දකින කතාව. කෙනෙක් දකින කතාව. නෑනේ. මම කොහොම හරි මේක කරගන්න ඕනේ කියලා හිතුවොත් හරිද? ඔහොමනේ දුවන්නේ සෙට් එකම දුවන්නේ ඔහොමනේ. ලෝකෙම දුවන්නේ. කොහොම හරි කරගන්න දුවන්නේ. ඒ සත්‍ය දකින්න. සත්‍ය දකින්න යනවා. දකින්න සත්‍යයක් අහුවෙන්නේ නැහැ ඉතින්. ඇත්ත දකින්න. ඇත්ත දකින්නවා කියන්නේ. ඔය සත්‍යකුත් හදාගෙන අසත්‍යකුත් හදාගෙන හොයනවා. මේ ගයිස් කිව්වා මල්ලි ඉතින් ඒක දකින්න කියලා. බැරි කොට. ඒක නේද කතාව කියුණා. කියාගෙන යන්නේ කියුණා ඒක. කියුණා. නෑ ඒක කියුණා නෙමෙයි නේ. ඒක කියනවා කියනවා අහන්නේ නේ මල්ලි ඒක එතන දකින්න කියලා. විදිහට අර ආයාසෙන් දෙවි නිරායාසයෙන් පර වචර එන්නේ නැහැ. එතකොට කිය වෙනවා. මේක නේ නෝෙන් දැන් කරන්නේ හරවනේ. දැන් නම් එහෙම අහුවෙන්නේ කට්ටිය. මොලේට හොඳයි නේ. දැන් මාළිට දකින්න කියලා දෙනවා. මොලේ පැදිලා. නෑ දැන් ගෝලෙන්ගේ මොලේ නැති එක දෙන්නේ. නෑ දැන් ඉපදෙන්න කලින් අර ලස්සනයි. ඉපදෙන්න කලින් මම හේතුවද නැද්ද? දැන් ඉවරනේ කතන්දරේ. කතන්දරේම ඉවරයි එතකොට. ඉතින් හේදින තමයි කව හොඳද? මම තේම කතාවක් කියදෙන්නේ නැහැ. ඉපදෙන්න කලින් නමක් තිබ්බද යමක්? වැරදිද? ඔය එහෙනම් දැන් නමක් තියෙනවා. අපි කරන්නේ මේ වනේද? නමක් දාගෙන තියෙන්නේ ඉපදිලාද? දැන් අර මේ මොකක් හරි හිතට එන එකක් කියන්න බෑ. දැන් හිතට එන දෙයක් දැන් මොකක් හරි ඒක දිගට ගෙනිහින්න බලනවනේ. අපි දැන් ඔය හැම වෙලේම පුටුව මොකක් හරි කියන දැන් පුටුව කියන දැන් දිගට ගෙනිහින් බැලුවත් අන්තිමට අතරමං වෙනවා මිසක් ඒකේ මානසිකාරයක් කියන්නේ මේ ප්‍රපංචයක් හැදෙන්නේ නැහැ. දැන් මේක බං හිතට එන එකක්
අන්න එන එකක් නෙමෙයිනේ. අන්න පුටුව කියලා කියනකොට ඒක එන එකක් නෙමෙයි. එතනින් එනකොට ආයෙ යන්න බෑ. අන්න එහෙම එකක්. අපි කියමුකෝ පුටුව කියනකොට ප්ලාස්ටික් කියලා ආවා කියලා. ඊට පස්සේ ඒක මොකක්ද? එතකොට එහෙම එහෙම යන්න බෑ. එතකොට දැන් එහෙම එකක් කියලා එකක් ඉතුරු වෙනවා. ඉතුරු වෙන්නේ ආනේකයි වෙන්නේ. වෙන අමනසිකාරයනේ. අමනසිකාරයෝ. තිබුණ ලෝකෙක ඉන්න පුළුවන් නෙමෙයි. තිබුණ ඉන්න පුළුවන් නෙමෙයි. තිබුණ හැදෙන්න පුළුවන් නෙමෙයි. දැන් හඳ කොහෙද දාලා තියෙන්නේ? ගන්න. දන්නේ නැහැ කියලා දන්නවා. ගන්න කියලා දන්නේ. හරි ඉතින් ඒව මොනවද නන්ද මොනවද ඒ? වාගේ කියන්නකෝ. ඒවා දේවලුත් නෙමෙයි ඒවා නන්ද. ඒවා සිතිවිලිත් නෙමෙයි ඒවා මොනවද කියලා කියන්නකෝ. හඳ නිවන් දැකලා තියෙන අපි නිවන් දැකනකම් බලා ඉන්නේ. හඳ නිවන් දැකලා. බුදු වෙලා. දැන් හෙට මොකද කරන්නේ? දැන් හෙට උදේ මොකද කරන්නේ? මොකක්ද කිව්වේ? හෙට උදේ මොකද කරන්නේ? අම්මට ඒවත් හෙට උදේ කරන දෙයක් කියන්න බෑ. දැන් හෙට කෑම දැම්මොත් ඔව් කියන්න පුළුවන්. ඒක දැන් හම්බෙන්න පුළුවන්. බෑනේ. ඒ හම්බෙන්න බෑ කියලා හම්බෙන්න පුළුවන්. අන්න හම්බෙන්න බෑ කියලා. හම්බෙන්න බෑ කියලා හම්බෙන්න බෑ කියන්නේ එතන තමයි තැන. හම්බෙලා. හම්බෙන්න බෑ කියලා හම්බෙන්න බෑ. එතකොට කර වෙනවනේ. කර වෙනවා කියන්නේ මේ අත මොකවත් නැතු යනවා. යන්නේම නැති වෙනවා. යන්නේම නැති. ඒ කියන්නේ දැන් උට කලින් මේ අත තිබ්බත් එතකොට ඌට කලින් තිබිලා නැහැ.
මේ ටිකක් මෙන්න වෙන කතන්දරයක් නෑ නේද? එහෙම කියන්න බෑ තිබිච්ච එකක් කියලාවත් එහෙමත් කියන්න බෑ ඉතින්. අපි කියමු. දැනට නේද? ඔව් දැනට. අරකට කතා කරන්නේ බහුශ්‍රතයිද මන්දන්. මම උන්ට දිනවල ඉපදිලාද? දැන් දිනවාත් එහෙම මම විතරයි දැන් තාම මග ඉන්නේ. ඉතර වෙලා ඉන්නේ නැහැ. මේ නිදු. ඔව් අපි මාතෘ මූලික සමාජයක් ගොඩනගන්න. අම්මට කතා ගන්න දීලා ගැත්තකට ඉඳයි. මේ මම මොනවාද අපි අර හර්ෂාක එදා කිව්වනේ අර වාහනේ එලවති සිද්ධිය. ඒක වෙලේ මට එන ජෝක් එකක් වගේ තේරුණේ. ඒ වුණාට මට ඒක අද මේ අම්මත් එක්ක පොලේ ගියානේ. ඒ වුණාට ඒක නිකන් දෙකක් මතක් වුණා. ඒකනේ කියන්නේ ඔන්නවලු. මොකද්ද මට මතක නැහැ කියන්නේ. මාර් ගමනේනේ. එහෙම වුණා නම් මාර් දුන්නේ. නෑ. ඔව් දැන් මේ මට කියන්න මොකද්ද මතක නෑ මට. අර හර්ෂාකගේ අර වාහනේ ළමයි යද්දී හරි පුදුමයි කියලා. මේක අර ඒ කියන්නේ මේක කන්ට්‍රෝල් එක නෑ වගේ අමුතුම ලෙවල් එකක දැනීමක් එනවා කියලා. මටත් අද උනා ඒ කියන්නේ ඒක නැසන්තට ගිහින් ඒකයි. මට තේරෙන විදිහට. ඔව්. මේ ඒකේ මේ අර හරි පුදුමයි කියන එක මේ යනවා එනවා කියන එක හරි පුදුමයි. ඒ කියන්නේ පුදුමයි කියලා අර විතාකකින් පුදුමයක් නෙමෙයි. අර ගැස්තිලා වගේ එකපාරට අර එකපාරට අපි දැනීමක් එන්නේ. එහෙනම් බය පිටපාත ගියේට ආයතරයි යන්නේ. ආයතරයි. නෑ එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි කියන්නේ අහගන්න. මේ යනවා බලනවා කියන්නේ මේ ඒක කියන්න තේරෙන්නේ නෑනේ ඉන්ස්ටිමේට් එක. ඔව් මට මේ හරි පුදුමයි තමයි. මට ඒක හදලා වාගේ අපච්චි. ඔව් කියන්න තේරෙන්නේ කියලා එකක් හදලා. හදලා මල්ලි මේක වෙනවා මල්ලි. ඒ කියන්නේ එහෙම සිද්ධියකට මුණ පාන්න වෙනවා. මම දන්නේ මට නම් මොනවා දවස් දෙක තුනක්. ඒ කියන්නේ මට හරි පුදුමයි. දැන් මම අපේ බයිසිකලේ ගාවින් දැන් මම ඔහම යනවා. මම අපේ පව කරගෙන කන්ටේනර් එකක් එහෙම ගියා. මේ ඒ හරි අනේ මම දැන් කියන්නේ හරි පුදුමයි. කියන්නේ මේ ඒක දැනෙන්නේ නැහැ. ඒක පහු කරාට පස්සේ ඒ කියන්නේ ඒ වෙලාවේදී මම පහු කරාද මෙහෙම එකක් පහු වුණාද එහෙම එකක් ඒක මොකටද හිතන්නේ එහෙම වුණාද නැද්ද කියලා යනවා මේක. එහෙමයි ඒක නෑ හිතන්නේ මේක පහ වුණාම තේරෙන්නේ ඒකට යට වුණේ නැති එක පුදුමයි කියලා වගේ එකක්. ඒක තමයි ඕවර් තින්කින් කියන්නේ. නෑ එහෙම නෙමෙයි. ඒක අර හිත ගන්න එකකුත් නෙමෙයි. අර මේ සිද්ධිය සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් ඩ්‍රයිව් කරනකොට උනත් මේ යනවා හැබැයි මේ යන කෙනෙක් කියන්නේ මම එහෙම යන්නේ නෙමෙයි. මම යනවා නෙවෙයි මේක ඊයවෙනවනේ. ඒ කියන්නේ කොහොමද ඒක මට කියන තේරෙන්නේ නැහැ. ඒක තමයි දැන් මම කරන දේ නෙමෙයි අරවා මේවා ඔළුවට දාලා දැන් එන්නේ ඔය අපච්චි. ඒක තමයි ඒක අර වයනස් වගේ එකක් තියෙන්නේ කියන්නේ. අර ඒක හරියට වයනස් වගේ කියනවා. දැනුවත් භාවය වගේ. දැන් මට හිතුනේ මල්ලි දැන් මම ඉලවන්නෙත් නැහැ මේක යනවා. මම මොකද කරන්නේ මේක වේගෙන් යනවා. මගේ කන්ට්‍රෝල් එකකින් වෙන එකක් නෙමෙයි ඒක. හරි ඒක කොහොමද කියලා නෑ එහෙමත් නෙමෙයි. අර නිකන් දැන් එකපාරට හිතන්නකෝ එකපාරට දැන් අපි ආවේ එකපාරට මලමිනියකගේ ඇඟට මලමිනියක් ඇතුළට අපේ දැනීම ආවා වගේ. දැන් මලමිනියක්
වගේ බයික් එක හරි වාහනේ හරි එලෝගෙන යනවා එකපාරට ඒක ඇතුළට වෙනස් එකක් ආවා වගේ එහෙම එකක් දැන. ඔව් හරියට. හරි පොදුයි. මට ඒ වෙලේ ඇත්තටම හර්ෂයට කියනවා වෙනවා කියන කතාව මම දන්නේ. හැබැයි මලමිනියක් තමයි ඩ්‍රයිව් කරන්නේ. ඒක නම් ඇත්ත. දැන් මේ මලමිනියක්මයි කියලා මේ ආයෙත් එනවා කියලා අරගෙන තමයි ඔව් ඒක හිතකින් හිතන එකක් නෙමෙයි. නෑ නේ ඒක හිතෙන් වෙන එකක් නෙමෙයි. ඔව්. ඒක ඇක්චුවලි වෙනවා. ඒක වෙන සිද්ධියක්. ඒකයි කියන්නේ. ඒක ඔව් ඒ කියන්නේ සම්බන්ධ වෙලා නැහැ වගේ ඒ වගේ ඒ කියන්නේ සම්බන්ධ වෙලා නැහැ වගේ ඒ කියන්නේ අහු වෙලා නැහැ. ඔව් ඒ කියන්නේ මේක පේන්න වෙනවා ඒකටම මේ ඔව් අර මට හිතුණා අර නිකන් මේ අර පාරකාය ප්‍රවේශය වගේ එකපාරට මේ වෙන කෙනෙක් ළඟට ආවා වගේ එකක් හරි නිකන් අර මනෝකයි ගිහින් අර මෙච්චර අර මනෝකයි ගිහිල්ලා ආවා වගේ ආයි මේකට රින්ග ගත්තා වගේ අර ඒ වෙලාවේ එහෙම සිහියාව වගේ හිතේ. අනිකරම මේ මලමිනියක්මයි අසුර කරන්නේ වගේ එහෙම හැඟීමක් එනවා මේ. ඔව් ඒක නෑ ඒක හිතලා ඒක අමුතු මාර්ගයක් හරියක් කියද්දි මට නිකන් ඒක නිකන් මට නිකන් තේරුණා මේකයි කියන කතාව කියලා නිකන් මට නිකන් හිතුණා මේ ඒක නිකන් මොකක්ද වගේ හැඟීමකින් හිටියේ ඒ වුණාට මේ එහෙම වෙන්න පුළුවන් ඉතින් මට අද ඕනේ මට මේ අර මල්ලි කිව්වනේ මම ඒක ඕක ඉතින් අර බැක්ම තුලින් වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ නැත්නම් ඉතින් අර මේ අර විඥාන නාම රූප වෙන වෙලා වගේ පේනවා එහෙනම් නාම රූප දෙක වෙන වෙලා වගේ පේනවා ඒක සමහර විට හිතකට පේන්නත් පුළුවන් නැත්නම් මේ අර අපේ ධර්මවත් භාවය තුල ඒක නුවණ ඇතුළේ වෙන්නත් පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ ඒක අනේ දෙයියනේ ප්‍රශ්නයක් නැහැ හප්ප ගන්න නැතුව යන්න හැප්පෙන්නේ නැහැ හැප්පෙන්නේ නැහැ මල්ලි නෑ හැබැයි ඔය වෙලාවේ හැප්පුණොත් හරියටම හරිය ආයි දෙකක් නෑ රාහත් වෙලා තමයි මැරෙන්නේ පිරුණම් පාව ඒක මල්ලි අර අපි ෆිල්ම් එකක් බැලුවේ මල්ලි මොකද්ද අර ඉංග්‍රීසි ෆිල්ම් එක මල්ලි කියලා මම බැලුවේ Matrix අන්න මල්ලි ඒකේ චරිත තියෙන්නේ අර වාහන ඔක්කොම මැද්දෙන් යනවා ඒ වාර ඒ කියන්නේ ඒ වාර ඒගොල්ලන්ට දීපු දස්සනෝන් ඒක මිස් වෙන්න පුළුවන් කම දෙයකට විඥානයේ ප්‍රක්ෂේපණයකින් වෙන්නත් පුළුවන් එහෙම නෑ මල්ලි ඒක මේ නම් වැඩේ ඕකේ එහෙම හිතකින්වත් ඒ කියන්නේ ඒ හිතපු දෙයක් නෙමෙයි මල්ලි ඒක දැනෙන ස්වභාවයක ඒකට මේක උණයින් පස්සේ එහෙම විතරක මත වෙන්නේ නැහැ මොකද උනේ කියලා කල්පනා කරන හිතෙන්නේ හරි කාම් ඇති හරි හරි නිශ්ශබ්දයි අර ඒක තේරුම් ගන්න උත්සාහයක්වත් නැහැ නේද නෑ එතන මල්ලි මෙහෙම එකක් වෙනවා මට නම් ඒ කියන්නේ මට තේරුණා පහගෙන ඉන්නේ හිතෙන් කියලා ඒ කියන්නේ අරක තමයි රියැලිටි එක නමුත් අනිත් හැම වෙලාවෙම මේක වහගෙන ඉන්නේ කියන එක තමයි තේරුනේ මොකද අර එහෙම ඉඳන අයිමත් මේකට රින්ගනවා වගේ එකක් තමයි උනේ ඔය කියන්නේ ඒකෙන් වෙහෙනවා ඒක ඔන් ටයිම් ඒ කියන්නේ ඔන් ටයිම් වෙනවා ඒක ඔක්කොම සිහිනවල දිනුනකොට ඕකම තමයි වෙන්නේ ඒ කියන්නේ දැන් ඔයාලා දැන් ඔය නිදාගත්තත් ඒ සිහිනවල පවතින්න ඕනේ ඒක ඒ වෙලාවට ඇත්ත වෙලා එහෙම යන්නේ නැහැ. දැන් මෙහෙම බලන්නකෝ දැන්. දැන් නින්ද ගියාට පස්සේ බලන්නකෝ. දැන් නින්ද ගියාම හීන පේනවනේ නේ? හීන පේන්නේ නැහැ. මේ දෙන්න ඒකම ඒන පේන්නේ නිදාගෙන ඉන්න බව දන්නේ නැති හින්දා. නිදාගෙන නිදර්ශනෙ නෑ කියලා නෑ. නෑ හීන පේන්නේ. එතනත් විඥාන නාම රූප වැඩ කරනවා. ඔව්. එතකොට විඥාන නාම රූප වැඩ කරනවා. නමුත් දැන්
හීන පේන්නේ. ඒ කියන්නේ මල්ලි මේකම තමයි ඒකත් ඒක අපි වෙන් කර ගන්නවා. ඒක හීනයක් මේක ඇත්තක් කියලා. ඔව් ඒකත් හරි. පේන්නේ කිව්වහම මේකට පේන්නේ ඒක මොකද කියන්නේ? ඒක තමයි හැටි නේද? ඒ හැටි කියලා තමයි කියන්නේ. ඒතකොට දැන් එහෙම අපිට දැන් මේ පරිකල්පනය ඇතුලේ එහෙම ගන්න පුළුවන් මේක ඒකමයි කියලා. ඒකමයි කියලා. මල්ලි දැන් නිින්ද ගියාමත් ඇස් දෙක පියන් හිටියත් මේ ඇස් ඇරලා වගේමනේ පේන්නේ. මේ කොටසමනේ එතනත් ඒ චරිතයත් එතනත් රඟපාන්නේ මේකමනේ. මේ එකම සිද්ධි ටිකනේ ගලාගෙන යන්නේ. ඒ හීන පේන්නේ මේක ඇත්ත වෙච්ච හින්දා නේද? ඔව් ඒක තමයි. ඔව් මේක ඇත්ත වෙච්ච නිසා තමයි ඒකම කන්ටිනියු වෙනවා. එතකොට ඒ කියන්නේ ඇත්ත කරගෙනම තියෙන ලෝකයක් නිසා තමයි ඒක බුදුරට පස්සේ හීන පේන්නේ නැහැ. අර කන්ටිනියු ඒක නෑනේ මේ ඊට පස්සේ කැඩෙනවනේ. ඇලවි යන්නේ නැහනේ. අන්න ඒකනේ හරි. නවතිනවා. යන්නේ නෙමෙයි යන්න බෑනේ. ඒක තමයි. අපේ මේක නැවතීමක් නෙහෙනේ මන්නේ මේක. ඔව් මේකම තමයි යන්නේ. හීන කියලා. ඔව්. අමුතු එකක් නෙමෙයි. අපි අර ලේබල් එකක් කරනවා අර හීන මේක ඇත්තක් කියලා. හීනය තුළදී හීනයක් කියලා එක්කොත් නෝනේ දුරත් කොටියක් කටපණින් වෙයි. ඔව්. ඒකත් ක්‍රම දෙකකට වෙන්න පුළුවන්. එතන මැරෙන්නේ නැහැ කියලා හිත කියන්න පුළුවන් නේ. ඔව්. නෝනින් දකින්නත් පුළුවන්. එතකොට නෝනින් දැක්කොත් තමයි ඇත්තටම එහෙම කරන්න පුළුවන්. නැත්නම් අතර වංචාවක් කරනවා. හීනේ. ඔව් මේක නම් හීනේ අපෝ. අත සම්මන්නේ කියලා හිතන්න. එහෙම හිතන්න. ඔව් මම එහෙම කළා මම දන්නේ ඒක. වංචාවයි. ඒ කියන්නේ හීනේ ඇතුලේ සිහියයි මන් නේද? ඔව් ඒ සිහිය නෝන ආවේ නැත්තම් මේ සිතන අර ඒක හිතකින් කරන්න පුළුවන් ඕනේ. අර තියෙන මේ ලෝකෙ තුල තියෙන ප්‍රැක්ටිස් එකක් නේ භාවනාවක් හරි. එකකින් කරන්නේ මේක මායාවක් සිහිනයක් කියලා හිතට දෙනවා අකණ්ඩව. එතකොට යාට හීනේ ඇතුළේදී දැනගන්න පුළුවන් මේක හීනයක් කියලා. ඊට පස්සේ ඕන ගේන්නක් ගවුවා. එහෙම එකක් තියෙනවා සබ්ජෙක්ට් එකක් ලෝකෙ. ඒක මම කරලා තියෙනවා ඔක තමයි ලුසිඩ් ඩ්‍රීමින් කියලා කියන්නේ නේද? එහෙම පුළුවන් ඔව්. ඒ කියන්නේ මේ ඉන්න වෙලාවත් හීනයක් කියලා හැමතිස්සෙම මම සිහි කරනවා පොඩි ට්‍රික් එකක් පාවිච්චි කරනවා. එතකොට හීනයක් කියලා අර දැනගන්න පුළුවන්. හීනේ ඇතුළෙත් ඒක දැනගන්නවා කියන්නේ.
එතන වෙන්නේ අර මයින්ඩ් වොෂ්. දැන් මේ පණ පිටින් ඉන්නකොට මේ ඇත්ත දැක්කොත් වැඩේ වුණා. මේ දියාව නැගිටීම කියන දෙකම අවසන්. සීනියස් කියලා දෙන එක මාර්ගයක් නෙවෙයි නේද? ඒවල අද ගොඩක් අය කරන්නේ ඕක තමයි මාර්කටිං වල. ඔව්. ඒ මයින්ඩ්ෆුල්නස් කියලා තෝක තමයි කරන්නේ මම. ඒක ලොකු සහනයක් වෙනවනේ මායාවන් නම් අවුලක් නැහැ කියන ඉතින්. ඒක හැම එකක් නෙමෙයි මේක ඒකයි වැඩි තියෙන්නේ. ඉතින් රැට උදේ කරනවා මිනිස්සු උදේට නැගිටිනවනේ. එහෙම නැතුව එහෙම දෙකක් නැතුව මේක හදන්න බෑ. එහෙමලම තිබ්බොත් මේක අහු වෙනවා පොඩි. ඒක තමයි ඒ විදිහට හැදෙලා තියෙන්නේ. අහු කරගෙන යන්නයි මේක තියෙන්නේ වාගේ. ඔව්. ඒ කියන්නේ සබදාවෙම හැදෙලා තියෙන්නේම මේකේ යන විදියට. ඔව් ඒක ගැලවෙත් කියන්නේ ඒක. දුර්ලභයි කියන්නේ ඒක. පරම දුර්ලභයි. මේක මූලික මට්ටමේදී තෝරගන්න එක අවශ්‍යයි. නමුත් එතනින් එහාට ගියාට පස්සේ මාර්ගය කියන්නේ එහෙම ගන්නෙ. උලගේ තියෙන කපනවා වගේ වැඩක්. මස්තපලේ වුණොත් පිහියත් අවසන් වෙනවා. පිහියත් කියලා අවසන් වෙනවා. හීනයක් දැක්කයි කියලා නැගිටලා කල්පනා කරන්නේ ඒක හීන නෙමෙයි. ඒ වුණාට ටග්ගා එතෙන්ට මිස්සර සිතුවිල්ල පැනලා සිතුවිල්ල පැනලා ටග්ගාලා පෙන්නනවා හීනයක් විදිහට. එතකොට අර සිහින වලට ඉඩ නෑ දැන්. දැන් දෙකක් හම්බෙලා මොකද්ද නැගිටීමයි මෙදියමයි කියලා. අර සිතුවිල්ල ඇත්ත වෙච්ච ගමන්නේ. අනාන්ත දෙකට හම්බුලා. එතකොට මම ඉන්නවනම් අනිවාර්යෙන් උදේට නැගිටින්න වෙනවා. එයාට පුදේකට.